තියෙන බෞද්ධයෝ. ඒ බෞද්ධයන්ට ඒ හින්දුන්ට ඒ රටේ ඉන්න ඉඩ තියෙන්න ඕන. ඒකට ඉඩ නොතියා ඒ හින්දුන්ට ඒ බෞද්ධයන්ට හිරිහැර කරනවා නම් ඝාතනය කරනවා නම් ඔවුන්ගේ ස්ථාන පන්සල් කෝවිල් ඒවා විනාශ කරනවා නම් ඒ දිහා නිහඬව බලන් ඉන්න එක වැරදි. ඒ නිසා තමයි මේ අවස්ථාවට අපි වික්ෂුන් වහන්සේලා හැටියට ජාතික සංවිධාන හැටියට පැමිණියේ. විශේෂයෙන් අපේ රට කරන ඒවුන්ටත් අපි මතක් කරනවා මේ ගැන අවදියෙන් ඉන්න ඕන. මේ රට ලෝකේ බෞද්ධ රටක් හැටියට සම්මත වෙලා තියෙන්නේ. ඒක කාටවත් එහෙම නෙවෙයි කියන්න බෑ. අර්චනා මන්ත්‍රීවරයා කිව්වා පාර්ලිමේන්තුවේදී මේක බෞද්ධ රටක් කියලා. ඉතින් මේ බෞද්ධ රට පාලනය කරන මිනිස්සු බෞද්ධයෝ නම් මේ වගේ අවස්ථාවලදී ඉදිරිපත් වෙන්න ඕන මේවා නවත්තන්න කියලා ඒ රටවල් වලට ඒ ආයතන වලට කියන්න ඕන ප්‍රකාශ කරන්න ඕන. එහෙම නොකරනවා නම් ආණ්ඩුව මේ රටේ ආණ්ඩුව තමන්ගේ බරපතල වගකීමක් පැහැරීමක් හැටියට අපි සලකනවා. ඒ වගකීම් පැහැරීම නැතුව මේ අවස්ථාවේදී බංග්ලාදේශයට දැනුම් දෙන්න නියම කරන්න ඕන මේ ආණ්ඩුවත් කොයි ආකාරයෙන් හෝ එක්ක එහාට ගිහිල්ලා එහෙම නැත්නම් මේ කොමසාරිස්තුමා මාර්ගයෙන් බංග්ලාදේශයේ සිද්ධ වෙන මේ මනුෂ්‍ය ඝාතන බෞද්ධ හින්දු ඝාතන වහාම නවත්තන්න කියලා අපේ රටේ ආණ්ඩුවත් වහාම ඉදිරිපත් වෙන ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ඒ කාරණයක් මේ විලාසෙදි සිහිපත් කරනවා.